පසුගිය දවසක ඉතා ජනප්‍රිය චරිතයක් වෙච්ච මාධවී ඇන්තනි ඒ කියන්නේ ජැක්සන් ඇන්තනිගේ දුව මව් පදවියට පත් වුණා. කොහොම වුණත් ඇයගේ ෆේස්බුක් ගිණුමේ ඇයට මෙවැනි සටහනක් ප්‍රේක්ෂකයෙක් එක්කොට තිබුණා. මාධවී ඔයා කැත වෙලා. කෙසේ වෙතත් මේට පිළිතුරු වශයෙන් මාධවී මෙවැනි සටහනක් එක් කර තිබෙනවා. එය මෙලෙසයි. මීට මාස 3කට කලින් මම අම්මා කෙනෙක් වුණා. ඊය ලැබුණ දා ඉඳලා අද වෙනකම්ම මුළු රැයක්ම එක දිගට නිදාගෙන නැහැ. ඉතින් මහන්සි ව්‍යායාම කරන්න වෙලාවක් හොයාගන්න පුළුවන් වුණත් කරන්න බෑ. වෙනදට වඩා හරිම තෙහෙට්ටුයි. ව්‍යායාම කරලා මහන්සියට නිින්දට ගිහින් බබාගේ කෙඳිරියට ඇහැරෙන්නේ නැති වෙයි කියලා බයයි. වෙලාවක් නැහැ කොහොමටවත් ඕවට. බබා නිදියතරේ කරන්න ගෙදර වැඩ කෝටියයි. උදව්වට අම්මලා ඉඳියට ආවට මට ගෙදර උදව්වට මහත්තයා විතරයි. කිරි දෙන නිසා හුඟක් බඩගිනි. ඉස්සර වගේ මැන බෑ. කනවා ඉවරයක් නෑ. බර වැඩි වෙනවා බලන්න දිද්දි. ඩබල් චින්, සැලියුට්, ලයුම්, හැන්ඩල්ස් ඩයට් කරන්න බයයි. බබාට පෝෂණය මදි වුණොත් කියලා හිත දෙන්නේ නෑ. කිරි දෙන නිසා කොණ්ඩේ යනවා අහුරු. සැලෝන් එකක පැයක් දෙකක් ගත කරන්න තාම යන්න විදිහක් නෑ. බබා එක්කම ඉන්න ඕන. එයා අඬනවා නිදාගෙන නැගිටිද්දි. මන් ළඟ නැත්තම්. ඉස්සර වගේ නියපොතු දිගට දාන්න බබා කෑ ගහන ආස්සේ නියපොතු දිගට දාන්න බෑ. බබාගේ ඇඟේ එනේ කියලා. dry skin, body hair, black hair, dark circle, dye, heels. වෙනදා කසුන් එක කොච්චර ඇවිදින්න යනවද? දැන් විනෝදෙට එළියට යන්න බෑ. බබා චුට්ටක් ලොකු වෙනකන් ඉන්න වෙනම ගෙටම කොටු වෙලා. හෝමෝන්ස් වෙනස් වීම නිසා වෙනදට වඩා හැඟීම් තරහ යනවා, දුක හිතෙනවා, මූඩ් වෙනස් වෙනවා, සට ගාලා. මෙතන කියන්න බැරි තවත් වේදනා ප්‍රායෝගික අපහසුතා හුඟක් තියෙනවා. අම්මා කෙනෙක් දරුවෙක් බිහිගලාට පස්සේ ආපහු සිරුරෙන් සහ මනසින් හිටපු තත්ත්වයට එන්න අවුරුදු 5ක් විතර යනවලු. දැන් පොඩි නංගිලා මේවද කළා බය වෙන්න එපා ඔන්න. දන්නවද මගේ පුතා මන් දිහා බලන ඇස්වලින් විශ්වාසයෙන් බලනකොට එයා කලබලෙන් වටපිට බලලා මාව දැකලා ලැජ්ජාවෙන් නැඹරිලා hina වෙනකොට හයියෙන් නඩන පුතාව තුරුළු කරගත්තු ෂණයකින් සැනසෙලි සුසුමක් හෙලලා එයා නිදා ගන්නකොට වෙනදට වඩා ආදරෙන් මහත්තයා මාව බදා ගන්නකොට කණ්ණාඩිය මොනවා කිව්වත් කවුරු කොහොම කිව්වත් මට නම් දැන් තමයි හොඳම යනුවෙන් ඉතා සුවිශේෂී සටහනක් එක්කොට තිබෙනවා. ඉතින් මේ නිතරතුරු දැනගන්න අපේ නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න.